කතන්දර දූපතට ඔබව සාදරයෙන් පිළිගනිමු. අද කතාව අලි බබා සහ හොරු 40. අලි බබා දුප්පත් තරුණයෙක්. ඔහු දර විකුණලයි ජීවත් වුණේ. අලි බබාගේ අයියා කාසිම් ඔහු පොහොසතෙක් වුණත් අලි බබාට කිසිම දෙයක් දුන්නේ නැහැ. දවසක් අලි බබා දරගෙන්නේ කැලේට ගියා. හොරු කණ්ඩායමක් ගල් ගුහාවක් ළඟ ඉන්නවා අලි බබා දැක්කා. ඔහු බයෙන් හැංගිලා බලාගෙන හිටියා. ගල් ගුහාවේ දොර ළඟට ගිය නායක හොරා "ඕපන් සෙසමි" කියලා කීවා. ඒ සමගම ගල් දොර විවෘත වුණා. හොරු සියලු දෙනාම තමන්නත වූ බඩු සියල්ල ගුහාව ඇතුළට ගෙන ගොස් තැබුවා. ඔවුන් එතනින් පිටවුණු පසු අලි බබා ගුහාවේ දොර ළඟට ගියා. ඔහුත් "ඕපන් සෙසමි" කියලා මුරපදය කීවා. ගල් දොර නැවතත් විවෘත වුණා. ගුහාව ඇතුලේ තිබුණේ රත්තරන්, මුතු සහ මැණික්. ඒ වටිනා වස්තුව දැක පුදුමයටපත් වුණු අලි බබා මල්ලක් පිරෙන්න ඒ වස්තුව දමාගෙන බුරු වගේ පිටේ තබාගෙන ඉක්මනින් ගුහාවෙන් එළියට ආවා. ගමට ගිය අලි බබා Taman ගෙනා මුතු මැණික් විකුණා අවශ්‍ය සියලු දේ මිලදී ගත්තා. ඔහු දැන් පොහොසත්. ඔහු ගෙදර වැඩට මර්ජියානා නම් කෙල්ලෙක් ගත්තා. හදිසියෙම දුප්පත් අලි බබා පොහොසත් උන එක ගැන කාසිම්ට පුදුම හිතුණා. අලි බබාගෙන් ඇසූ විට ඔහු කාසිම්ට සියලු දේ කීවා. ගුහාවේ තියෙන මුතු මැණික් ගැන තණ්හාවක් ඇති වුණු කාසිම් එදිනම හවස ගුහාවට ගියා. ඔහු අලි බබා කියලා දුන්න මුරපදය කීවා. ගුහාවේ දොර ඇරුණා. මුතු මැණික් රත්තරන් දුටු විට ඔහුට සියල්ල අමතක වුණා. ඔහු ගෙනා සියලුම මලු වලට බඩු පුරවන්න පටන් ගත්තා. හොරු රැළ එනතුරුම ඔහු මලු පුරවමින් හිටියා. ගුහාවේ දොර ඇර තිබෙනවා දැකපු හොරු කේන්තියෙන් පැමිණ කාසිම් වල්ලාගෙන මරා දැම්මා. මේ සිද්ධිය නිසා හොරු කලබල වුණා. තව කී දෙනෙක් අපේ වස්තුව ගැන දන්නවද කියලා බලන්න ඕන. ළඟදී පෝසත් වුණු කවුරුත් ඉන්නවද කියලා හොයලා බලන්න. හොර නායකයා අණකලා. ඉතින් පහුවදා වෙළඳ පොළට ගිය හොරෙක් අලි බබා ඉක්මනින් පොහොසත් වුණු බලත් කාසිම් ඔහුගේ සහෝදරයා බවත් දැනගත්තා. රැට ඇවිත් අලි බබාව මරන්න හිතාගෙන ඔහු අලි බබාගේ ගෙදර දොරේ කතිරයක් සලකුණු කරලා ගියා. මාර්ජියානා මේ කතිර ලකුණ දැක්කා. කුමක් හෝ අනතුරක් වගේ කියලා හිතුණු නිසා ඇය අසල තිබුණු දොරවල් සියල්ලේම කතිර ලකුණ ඇඳා. සියලුම දොරවල් වල කතිර දමා ඇති නිසා අලි බබා මරා දැමීමට රෑවී පෙමිනි හොරු කණ්ඩායමට අලි බබාගේ ගෙදර හොයාගන්න බැරිව නැවත ගියා. ඊළඟ වතාවේ හොරනායකයා තෙල් වෙලෙන්දෙක් මෙන් වෙස්වලාගෙන කරත්තියකුත් රැගෙන අලි බබාගේ ගෙදරට ගියා. හොරු සියලු දෙනාම කරත්තිය තිබුණු තෙල් බැරළවල හැංගී හිටියා. ඔහු ඇත්තම වෙලෙන්දෙක් යයි සිතා අලි බබාගේ ගෙදර ඔහුට රාත්‍රී නවාතැන් දුන්නා. ඒත් මර්ජියානාට වෙලෙන්දා ගැන සැක හිතුණා. ඇය හොරෙන්ම කරත්තේ ළඟට ගොස් විපරම් කළා. තෙල් බැරල් ඇස්සේ හොරු ඉන්න බව දැක ඇය රහසින්ම කරත්තේ තල්ලු කරගෙන ගොස් කන්ද පහලට පෙරළුවා. තෙල් බැරල්වල හිටි හොරු සියලු දෙනාම මිය ගියා. කිසිවක් නොදත් නායක හොරා රාත්‍රියේ අවදි වී අලි බබාව මරන්න සූදානම් වුණා. ඒත් මර්ජියානා ඒවන විටත් සිදු වූ සියල්ල අලි බබාට කියලා තිබුණු නිසා අලි බබා මිනිසුන් පිරිසක් එක්ක ඇවිත් හොරාව අල්ලගත්තා. මෙලෙස මර්ජියානාගේ බුද්ධිය නිසා අලි බබාගේ ජීවිතය නැවතත් බේරුණා. අලි බබායට කෘතඥතාවයෙන් නිදහසත් වස්තුව දේපලත් දුන්නා. ඉතින් ඊට පස්සේ අලි බබා ගොඩාක් සතුටින් ජීවත් වුණා. ස්තුතියි. මෙවැනි රසවත් කතා නැරඹීමට කතන්දර දූපතට නැවත එන්න.